අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන අඩුපාඩු අපි ආණ්ඩුව බාරගත්තාට පස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම ඇමතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ අපි හොඳට හිතමින් කල්පනා කරමින් අපි මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. තමුන්නාන්සලා දන්නවා මේ අද තමුන්නාන්සලාගේ කොටසක් තමයි පත්වීම ලබන්නේ. මීට ඉස්සෙල්ලා බස්නාහිර පළාතේ අයට පත්වීම අපි ලබා දුන්නා. තවත් කොටසක් අපි හෙට ලබා දෙනවා. තමුන්නාන්සලාගේ අබමල් රේණුවක හෝ දේශපාලනයක් ගෑවිලා නැහැ. විභාග කොමසාරිස්තුමා සාක්ෂි දරයි 21000ක් පමණ අයදුම්පත් ලැබිලා තිබුණා. 19000ක් විතර මේ සඳහා විභාගයට පෙනී සිටියා. ඊට පස්සේ 4000කට ආසන්න ප්‍රමාණයක් බඳවගෙන හොඳ පුහුණුවක් අපිට පුහුණුවක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. මම දන්නවා දැන් මේ ඉන්න අපේ මේ විදුහල්පතිවරුයන් ඊටාම දක්ෂ ඒ වගේම ක්‍රීම් එක තමයි මේ අද ඇවිල්ලා ඉන්නේ. ඒක ආවට ගියාට වෙන කාලවල වල වගේ නෙමෙයි. මම ඉතිහාසය කියන්නේ නැහැ තමුන්නාසට නොදන්නේවත් තියෙනවා. ඒවා මම කියන්නේ නැහැ අඳුරට සාප කරගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා ඉතින් එළියට එන්නේ අපි කල්පනා කරනවා. ඒ නිසා තමයි මේ තමුන්නාසලා අද මේ පත්තුන තමුන්නාසලට විශාල වගකීමක් තියෙනවා. ඒක සුළුපටු වගකීමක් නෙමෙයි. අපි පළාත් සභාවල ආණ්ඩුකාරවරු මහ ඇමතිවරුනුත් අපි ගිය සතියේ කැඳෙව්වා. ඒ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ පිළිවෙලද අපි එතුමාලා දැනුවත් කරා. ඒ වගේම මම තමුන්නාසලට සතුටින් කියනවා අපි අද නැත්තම් හෙට අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කැබිනට් මණ්ඩලයට මේ විභාග තියලා ගත්ත සියලුම විදුහල්පතිවරුන් සහ විදුහල්පතිවරයන්ට පළාත් සභාද ජාතිකද නොතකා ඔවුන් විදුහල්පතිවරු වශයෙන් ස්ථානගත යුතු කළ යුතුයි කියන කැබිනට් පත්‍රිකාව අපි ගේනවා මිත්‍රවරු. තමුන්නාන්සලාව පත් කරගත්තේ නිකන් එහියොන් නැත්තම් නිකන් එක එක තැන්වල දාලා තියන්න නෙමෙයි. තමුන්නාන්සලා පත් කරගත්තේ විධිමත්ව තමුන්නාන්සලා පුහුණුව දීලා සුදුසුකම් මත දක්ෂයින් තෝරගෙන ඉවරලා ගිහිල්ලා පාසල් අරගෙන කරන්න. පුළුවන් වුණොත් අධ්‍යාපන පරිපාලන සේවයේ ඉදිරියේදී ගන්නයි අපි ප්‍රධාන පාසලුත් දෙනවා. අපි කරන්න කියලා. මම දන්නවා මෙතන ඉන්න ප්‍රධාන නිලධාරීන් අධ්‍යාපන පරිපාලන සේවයේ ඒවකට බොහොම තරුණ නිලධාරීන් වශයෙන් ඇවිල්ලා පාසල් අරගෙන ඒ වගේ නායකත්වයේ දීලා ඒ හදපු නිසා තමයි අද පුළුවන් වුණේ මේ පද්ධතිය මේ තරමින් හො ගෙනියන්න. එහෙනම් අපිට ඊළඟ අවුරුදු 10ක් 20කට අපිට මේ පද්ධතිය හදා ගන්න ඕනේ.